Hi everyone! කොහොමද ඉතින් ඔයාලට අදත් ඔන්න බ්ලොග් එකක් අරගෙන ආවා. මේකේ තියෙන්නේ ෆයිනල් ඉයර් ඩෙන්ටල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොහොමද මගේ ලයිෆ් එකේ දවසක් ගත වුණේ කියන එක සහ 2026 කොන්වොකේෂන් එකේ ෆස්ට් ඩේ එක ගැන. මං උදේම ගියා ග්‍රවුන්ඩ් එකට. මේ කැම්පස් එකේම ග්‍රවුන්ඩ් එක. මං ඒකේ වට 5ක් විතර හැමදාම උදේට දුවනවා. උදේ 5:00ට 6ට වගේ. ඊට පස්සේ මෙතන අල්විස් පොන්ඩ් එක ළඟ මේ අපේ අර ෆැකල්ටීස් නමේ ෆ්ලෑග්ස් දාලා ඒක ඩෙකොරේට් කරලා තියෙන විදිහ තියෙනවා. ඊට පස්සේ මං වට 5ක් විතර දුවලා ගෙදර ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ආපහු ෆැකල්ටි එකට ගියා. ෆැකල්ටි එකට ගිහින් ස්ක්‍රබ් එක චේන්ජ් කරගත්තා. ඊට පස්සේ මට එදා පේෂන්ට් කෙනෙක් හිටියේ නැහැ. ඒක නිසා මගේ ඒ පේෂන්ට් ෆෝල්ඩර්ස් අපේ ලොග්බුක් එකට එන්ටර් කරන්න තිබ්බා. ඒක මං කරා. එදා 2ට විතර ඉවර වුණ හින්දා සහ මගේ ග්‍රේඩ් 8 වගේ ඉඳන් යාළුවෙක් එදා ග්‍රැජුවේට් වුණ හින්දා මං හවස ග්‍රැජුවේෂන් එක පැත්තේ ගියා. ඒක ඉවර වෙද්දී 5:00 වගේ වෙයි කියලා තමයි හිතන් හිටියේ. ඒ වෙලාවට යාළුවා හම්බෙන්න තමයි ගියේ. ඒ වුණාට ඉවර වෙද්දි 6:00 වගේ විතර වුණා. ඉතින් එතනදී මට අපේ ෆැකල්ටි එකේ යාළුවෝ වගේක් හම්බුණා. එයාලත් එක්ක එතන තිබ්බ ස්ටෝල්ස් වලට එහෙම ඇවිද හිටියා. ෆ්ලවර්ස් තිබ්බ ස්ටෝල්ස් ගොඩක් තිබ්බා. හරිම ලස්සනයි ඒ ෆ්ලවර්ස්. ඊට පස්සේ ඔන්න 6:00 වගේ මේක ඉවර වෙලා කට්ටිය එනවා පෝස්ට් ග්‍රැජුවේට් අය. ඊට පස්සේ අනික් අපේ යාළුවෝ හැමෝම ආවා. මේ ඉන්නේ ඉතින් මගේ යාළුවයි. ඔය විදිහට තමයි ඉතින් දවස ගෙවුනේ. Thank you for watching. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.